Hello, welcome to my YouTube channel. ඔන්න අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. කොහොමද අයිලන්ඩ් රෑන්ක කෙනෙක් පාඩම් කරන හැම දෙයක්ම මතක තියාගන්නේ කියලා. ඉතින් ඔයා A level කරන නාගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. අපි දැන් බලමු කොහොමද අයිලන්ඩ් රෑන්කර්ස්ලා පාඩම් කරන හැම දෙයක්ම සාර්ථකව මතක තියාගන්නේ කියලා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම පල්ලෙහා තියෙන bell icon එක click කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාලට notification එකක් එනවා. අපි පාඩම් කරන ගොඩක් දේවල් යන්නේ අපේ short term memory එකට. ඉතින් මේ short term memory එකට යන දේවල් සමහර විට ඔයාලා අද උදේ පාඩම් කරපු දේවල් හවස් වෙනකොට ගොඩක් දේවල් අමතක වෙන්න පුළුවන්. තව කෙනෙකුට ලබන සතිය වෙනකොට අමතක වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට exam එකේදී අමතක වෙන්න පුළුවන්. හැබැයි අපේ rankers-ලට එහෙම වෙන ප්‍රමාණය අඩුයි. එයාලා සාමාන්‍යයෙන් ක්ලාස් එකේදී හොඳට ආන්සර් කරනවා, ටර්ම් ටෙස්ට් වලදී හොඳට ස්කෝර් කරනවා, ඒ අතරමැදදී ටෙස්ට් එකක් තිබ්බත් හොඳටම ස්කෝර් කරනවා. ඊට අමතරව යාලා A levels වලදී exam paper එකටත් හොඳටම ස්කෝර් කරනවා. ඉතින් මේකේ රහස මොකක්ද? අපි මේක ගැන කතා කරද්දී මේක අපි ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි එයාලට biological reasons තියෙනවා. අනිත් එක එයාලගේ behavioral reasons තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු behavioral reasons ගැන. ඒකෙදි මම ඔයාලට කාරණා කිහිපයක් කියනවා. මෙන්න මේ දේවල් ඔයාලට try කරලා බලන්න පුළුවන්. rankers-ලා ගොඩක් වෙලාවට පාඩම් කරද්දී එයාලා පාඩම් කරපු දේවල් කොලයක ලියන්න try කරනවා. මම මගේ experience එකෙන් කියන්නේ මම පාඩම් කරපු දේවල් මම කොලයක ලියනවා. මොකද අපි ගොඩක් අය බයයි අපි පාඩම් කරපුවා අපිට මතකද කියලා ටෙස්ට් කරලා බලන්න. ඉතින් rankers-ලා ඒකට බය නැහැ. මොකද අපි පාඩම් කරපු දේ ටෙස්ට් කරන්න බය වුණොත් අපි exam එකේදී definitely බය වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට rank දාන ළමයි පාඩම් කරපු දේවල් එයාලා කරා හරිද එහෙමත් නැත්නම් එයාලට මතක තියෙන දේවල් හරිද කියලා බලන්න එයාලා ලියලා තමයි පාඩම් කරන්නේ. මේක ගොඩාක් වෙලාවට island rankers-ලා කරන දෙයක්. ඉතින් ඔයාත් A level කරන නාගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ විදිය try කරලා බලන්න. මේකෙන් ඔයා ඉන්නේ S එකක නම් ඔයාට C එකකට යන C එකෙන් B එකකට A එකකට යන්න ඔයාට support එකක් වෙන්න පුළුවන්. දෙවැනි කාරණය තමයි rankers-ලා පාඩම් කරන වෙලාවට එයාලා කරන දේටම concentrate කරන්න එයාලා සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ rank කෙනෙක් පාඩම් කරන වෙලාව ඇතුළතදී එයා කිසිම වෙන බාහිර දෙයකට එයාගේ අවධානය යොමු නොවන විදියට ඒ කියන්නේ පාඩමටම concentrate කරන්න පාඩම ගැනම හිතන්න එයාලා සෑහෙන්න කැමතියි. ඉතින් මේකෙදි අපි හිතමු උදේ 6ට පාඩම් කරන්න පටන්ගෙන උදේ 8 වෙනකම් පාඩම් කරනවා කියලා. එතකොට මේ පැය දෙකක කාලයක් තමයි වෙන් කරගන්නේ. ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඇති rankers-ලා කියන අපි හැමතිස්සෙම පාඩම් කරේ නැහැ කියලා. ඒ කතාව ගොඩක් වෙලාවට ඇත්ත. මොකද මම මගේ experience එකනොත් කියන්නේ පැය 24ම පාඩම් කරලා rank දැම්මේ නැහැ. මොකද rank එකක් දාද්දි සාමාන්‍යයෙන් එයාලා වෙලාව ටයිම් එක මැනේජ් කරගන්නවා. එතකොට අපි හිතමු උදේ 6 ඉඳන් 8 වෙනකම් පාඩම් කරන්න වෙන් කරපු පැය දෙක ඇතුළත එයා වෙන කිසිම දෙයක් කල්පනා කරන්නේ දැන් උදේ 8ට වෙන ගමනක් යන්න තියෙනවා කියලා හිතන්න. හැබැයි අර 6 ඉඳන් 8 වෙනකම් කාලය තුල අර 8ට යන්න තියෙන ගමන ගැන හිතන්නේ මම දැන් මේ කරන දේ හරියට කරලා ඉවර කරනවා කියන එක තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. අනිත් දේ තමයි දැන් අපි හිතමු බාහිර දේවල්, ගෙදර අය කතා කරන දේවල්, ඒ වගේ දේවල් වලටත් එයාලා concentrate කරන්නේ නැහැ. මෙන්න මේක rank කෙනෙක්ගේ තියෙන golden feature එකක්. ඒ වගේම මම ඔයාලට දැන් කලින් කිව්වා rank කෙනෙක් පැය 24ම පාඩම් කරන්නේ නැහැ කියලා. මොකද එයාලා ගොඩක් වෙලාවට පැය 6කට ආසන්න නිින්දක් ලබා ගන්නවා. මේ පැය 6කට ආසන්න නිින්ද අපිට මුළු ඉතුරු කාලය පුරාවටම මතක ශක්තිය වැඩි කරන්නත් අපේ දීර්ඝකාලීන මතකය වැඩි කරන්නත් ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. මොකද පැයක් දෙකක් නිදාගෙන පාඩම් කරනවට වඩා ඔයා හොඳ නිින්දකින් පස්සේ නැගිටලා පාඩම් කරන දේවල් ඔයාගේ ස්ථිර මතකයට යනවා. ඉතින් ඔයාට පැය 6ක්ම නිදා ගන්න අපහසු නම් ඒකට ආසන්න කාලයක් හරි නිදා ගන්න try කරන්න ඕනේ.
අනිත් වැදගත්ම දේ තමයි අයිලන්ඩ් රෑන්ක කෙනෙක් පාඩම් කරනකොට එයාටම ස්පෙસિෆික් නෝට් සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ක්ලාසස් ගොඩකට යනවනේ. එතකොට තියරි වලට ක්ලාසස් යනවා, සමහර අය රිවිෂන් ක්ලාසස් යනවා, සමහර අය පේපර් ක්ලාසස් යනවා, තවත් සමහර අය ගෲප්, ඉන්ඩිවිජුවල් කී එක එක විදිහේ ක්ලාසස් වලට යනවනේ. එතකොට ඒවයි නෝට්ස් ගොඩක් තියෙනවා. දැන් බයොලොජි වලට නෝට්ස් දෙකක් විතර තියෙන්න පුළුවන්. ඊට අමතරව අපිට ස්කූල් නෝට් එකක් තියෙනවා. එතකොට රෑන්ක කෙනෙක් හැමතිස්සෙම කරන්නේ එයාලට ස්පෙસિෆික් නෝට් එකක් හදාගෙන තියෙනවා. අපි හිතමු දැන් මම A level කරන කාලෙදී මම පාඩම් කරද්දි බයෝ අපි හිතමු පළවෙනි පාඩම. එතකොට මම පළවෙනි පාඩමට රිෆර් කරේ මගේ ස්කූල් බුක් එක. එතකොට මම දෙවෙනි පාඩමට සමහරවිට මගේ ටියුෂන් ක්ලාස් එකේ බුක් එකක් රිෆර් කරන්න පුළුවන්. ඒ විදියට මට හොඳයිම කියලා හිතෙන නෝට් එක මම මට කියලා තියාගන්නවා. ගොඩක් වෙලාවට මම නම් යාළුවන්ගේ නෝට්ස් ෆොටෝ කොපි කරලා ඒවයින් පාඩම් කරන්නේ නැහැ. මට දෙයක් තිබුණා මමම ලියපු නෝට් එකකින් පාඩම් කරොත් මට මතක හිටිනවා වැඩි කියලා එකක් මට ඒ දවස්වල තිබුණා. ඊට අමතරව මම ගොඩක් වෙලාවට නෝට්ස් ලියද්දි මගේ අකුරු නම් ගොඩක් ලස්සන නැහැ. හැබැයි මම ටිකක් ක්ලියර් විදියට නෝට් එක ලියනවා. තව කලර් පෙන්ස් එහෙම යූස් කරනවා. හැබැයි මගේ අකුරු නම් ඇත්තම කියනොත් ගොඩාක්ම ලස්සන නැහැ. ඒත් පිළිවෙලකට ලියා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. තමන්ගෙම කියලා නෝට් එකක් තමන්ට පාඩම් කරන්න තියෙනම නම් ඒක ඔයාලට ගොඩාක් ඉෆෙක්ටිව් වෙනවා. ඉතින් නෝට්ස් ලියද්දී කලර් පෙන්ස් යූස් කරලා ලියන්නත් අමතක කරන්න එපා. ඊට අමතරව ඔයාලට අමතක වෙන දේවල් නැත්නම් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දේවල් highlight කරලත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඒකෙදි කහ පාට, කොළ පාට වගේ highlight එකක් ඔයා යූස් කරනවා නම් ඔයාට අර අඳුරු පාටක් අපි හිතමු නිල් පාට, රෝස පාට වගේ පාටක් යූස් කරනවට වඩා කහ පාට, කොළ පාට, තැඹිලි පාට වගේ පාටක් යූස් කරනවා නම් ඒක ඔයාගේ මතක ශක්තියට යන ප්‍රමාණය වැඩි කියලාත් කියනවා. මම A levels කරද්දි නම් මම වැඩිපුරම යූස් කරේ කහ පාට සහ කොළ පාට. ඉතින් ඔයාලටත් ඒ විදිහට try කරලා බලන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි ඔයා පාඩම් කරන්න ඔයාට වෙන් කරගන්න කාලය තුල දවසේ සිද්ධ වුණ කිසිම ප්‍රශ්නයකට හරි හෙට දවසේ ඔයාට ෆේස් කරන්න වෙන ප්‍රශ්නයකට හරි එහෙමත් නැත්නම් එක්සාම් ස්ට්‍රෙස් එක ගැන හරි මතක් කරන්න කාලය වෙන් කරන්න එපා. මොකද ඔයා පාඩම් කරොත් විතරයි ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ. ඔයා විෂස් සයිකල් එකකට විෂස් සයිකල් එකක් කියලා කියන්නේ ඔයා පාඩම් නොකර හිටියොත් ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙනවා. ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙනකොට ඔයාට ලකුණු අඩු වෙනවා. එතකොට ඔයා ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුණාම ඔයා වැඩ කරන එක අඩු වෙනවා. වැඩ කරන එක අඩු වෙනකොට ආයෙත් ඔයාගේ පර්ෆෝමන්ස් අඩු වෙනවා. ඉතින් මේක දිගින් දිගටම ඔයා වැඩ නොකර හිටියොත් ඔයා වැටෙන්නේ අර විෂස් සයිකල් එකට. ඒ නිසා ඔයා ඔයාගේ වැඩ කරන වෙලාවට ස්ට්‍රෙස් වෙන දේවල් මතක් කරන්න තියා ඒවා මතකෙට එන්නවත් ඉඩ තියන්න එපා. මොකද අපි මේ වැඩ කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. ඔයා සැක්‍රිෆයිස් කරොත් අද හෙට ඔයාට A levels වල හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි මේක ගෝල්ඩන් පොයින්ට් එකක්. ඔයාට වඩා ඔයත් එක්ක ඉන්න අනිත් යාළුවෝ වැඩ කරනවා කියලා එයාලට ලකුණු තියනවා කියලා කවදාවත් ඔයා මානසිකව වැටෙන්න එපා. මොකද එයාලා ලකුණු ගන්න එයාලා කරපු කැපවීම ඔයාට වඩා වැඩි නිසා වෙන්න පුළුවන්. ඉතින් කවදාවත් එයාලට ඊර්ෂ්‍යා කරන්නවත් එයාලත් එක තරහ වෙන්නවත් එපා. සහ එහෙම නැතුව ඔයා මානසිකව වැටෙන්නත් එපා. මොකද ඔයත් වැඩ කරොත් ඔයාටත් එතනට යන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා O levels වලදී හොඳට ස්කෝර් කරලා A levels වලට ආවට පස්සේ ඔයාගේ ලකුණු අඩු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා ඔයා ෆේලියර් කෙනෙක් නෙමෙයි. ඔයාට වැඩ බැරි වෙලා නෙමෙයි. එතන තියෙන්නේ එක්කෝ ඔයා පාඩම් කරන්න තෝරගත නෝට් එකේ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් ඔයා පාඩම් කරන විදියේ ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් ඔයා යන ටියුෂන් ක්ලාස් එකේ ප්‍රශ්නයක්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් හරියට කල්පනා කරලා බලලා ඔයාගේ ප්‍රශ්නේ විසඳගත්තොත් ඔයාටත් අනිවාර්යෙන්ම ස්කෝර් කරන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයාට ටාගට් එකක් තියාගන්න. මේක හැම අයිලන්ඩ් රෑන්ක කෙනෙක්ම කරන දෙයක්. මොකද අයිලන්ඩ් රෑන්ක කෙනෙක් කියන්නේ එයා දන්නවා මට මේ රිසල්ට් එක ඒ තුන දාන්න මට පුළුවන්. මට මෙඩිසින් යන්න පුළුවන්. මට ඉංජිනේරින් යන්න පුළුවන්. මම try කරන්නේ රෑන්ක් එකකට කියන එක ගොඩක් රෑන්කර්ස්ලා දන්නවා. ඉතින්
මේ වීඩියෝ එක බලන ඔයා අයිලන්ඩ් රෑන්ක් එකකට try නොකරත් ඔයාට ඕනේ මෙඩිසින් සිලෙක්ට් වෙන්න, ඉන්ජිනියරින් සිලෙක්ට් වෙන්න කියලා තමන්ට ආස දේ ගැන ඩ්‍රීම් එකක්, ටාගට් එකක් තියාගන්න. අපිට කියනවා අපි ඉරක් වෙන්න හිතුවොත් අපිට තරුවක් හරි වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේක ඇහුවේ මගේ ඉස්කෝලේ මට ගොඩක් කලින් A level badge එකක අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු අක්ක කෙනෙක් කතා කරද්දි කියනවා ඉරක් වෙන්න try කරන්න, එතකොට ඔයාට තරුවක් හරි වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මගේ හැම ඩවුන් එකකදීම මම හිතනවා මම ඉරක් වෙන්න try කරොත් මට කවදා හරි තරුවක් හරි වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලත් ඒ විදියට try කරලා බලන්න. මේ වගේ behavioral factors ගොඩාක් තියෙනවා අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න වැදගත් වෙන. ඉතින් ඒකෙන් මම ඔයාලට try කරලා බලන්න පුළුවන් factors ටිකක් තමයි අද කතා කරේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කතා කරනවා biological factors මොනවද කියලා. ඊට අමතරව තවත් study tips කිහිපයක් මම තව වීඩියෝ එකකින් ඔයාලට ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. මතක් කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම A levels O levels කරන නංගිලා මල්ලිලාට වැදගත් වෙන science videos upload කරනවා. ඊට අමතරව මේ වගේ ඔයාලව motivate කරන්නත් videos කිහිපයක් ඉඳලා හිටලා upload කරනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගත්තොත් මම අලුත් වීඩියෝ එකක් upload කරනකොටම ඔයාලට notification එක එනවා. එහෙනම් හොඳට පාඩම් කරන්න. Have a good day. Bye bye. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.